කොහොමද මගේ යාළුවන්ට සුබ දවසක් හැමෝටම. ඉතින් ඕගොල්ලෝ හොඳින් ඉන්නවා ඇති කියලා මං හිතනවා. මට අද වීඩියෝ එකක් දාන්න ටිකක් රෑ වුණා. ඇත්තටම පොත්ගුල් ඉතින් ටිකක් කාර්යබහුලයිනේ. දැන් ඕගොල්ලෝ බලනවා ඇති මේ මොකද්ද කියලා. ඇත්තටම මේකේ කවුද මේ ඉන්නේ? මේකේ ඉන්නේ කපුටෙක් සහ ගැහැණු ළමයෙක්. පොත්වලට ගොඩාක් ආදරය කරන අය නම් අනිවාර්යෙන්ම මේ වෙනකොට මේ පොත බලලා තියෙන්නත් ඉඩ තියෙනවා. තක්ෂි ජේ.ඩී. තක්ෂිලා Facebook එකේ පොත් කියවන අයට නම් මං හිතනවා තක්ෂිව හුරු ඇති. බහිරව කියන්නේ ඇත්තටම මට ළඟදී හම්බ වෙච්ච ගුප්ත ශානරේ පොත්වලින් යති විශේෂ පොතක්. ඇත්තටම මේක මේ පළවෙනි පිටුවේම මට ලොකු කුතුහලයක් ආවා. මේ රූපෙත් එක්කම මොකද්ද මේ කතාවේ තියෙන්නේ කියලා. විශේෂ ගෑනු ළමයෙක් ඉන්නවා. ගෑනු ළමයාගේ නම තමයි බානුමලි. බානුමලි අමුතු ගෑනු ළමයෙක්. ඒ කියන්නේ පුංචි කාලේ ඉඳලම නොඑක් ආකාරයේ ප්‍රතික්ෂේප කිරීම් වලට ලක් වෙච්ච ගැහැණු ළමයෙක් තමයි බානුමලි කියන්නේ. මේ කතාවේ අපිට කපුටා කියන චරිතේ කාක්කා කියන චරිත විශේෂයෙන් ඉන්නවා. මොකද මේ කවුරුත්ම හුරතලයට ඇති කරන කුරුල්ලෙක් නෙවෙයි කපුටා කියන්නේ. නමුත් බානුමලිගේ යාළුවා තමයි බහිර්ජ කියන කපුටා. ඉතින් අපි යාට කපුටා කියන්නේ නැතුව බහිර්ජ කියලාම කතා කරමුකෝ. එතකොට මේ බානුමලි කියන්නේ හරිම වෙනස් ළමෙක්. ඒ කියන්නේ එයාව ගොඩක් අය ගමේ අය ප්‍රතික්ෂේප කරා. ඉතින් එයාව මූණට හම්බෙන එක, එයාව දකින්න එක අසුබයි කියලා හිතන පිරිසක් හිටියා. බානුමලි ඉගෙන ගත්තෙත් හරිම පොඩි කාලයයි. මොකද එතනනුත් එයා ප්‍රතික්ෂේප වුණා. ඉතින් මේ බහිර්ජයි බානුමලිගේ අතරේ තියෙන අමුතුම කතාවක්. ඔයගොල්ලෝ කියවලා තියෙනවද යාළුවනේ මීට කලින්? කපුටෙක්ගේ ගෑනු ළමයෙක්ගේ කතාවක්. මම නම් හිතන්නේ. මොකද මෙච්චර පොත් කියවන පොත්ගොල්ලිටත් මේ ෆස්ට් ටයිම් තමයි පළවෙනි වතාවට මෙහෙම යාළුකමක් ගැන පොතක් හම්බ උනේ. එතකොට මෙතන අපිට තව විශේෂ දේවල් ටිකක් මේ පොතේ හම්බ වෙනවා. බානුමලි ගුප්ත පැත්තට විශේෂ හැකියාවන් එක්ක ඉපදෙන්නේ. පුංචි කාලේ බානුමලිගේ වේලාපත් කඩේ කේන්ද්‍රය බලපු අය කියලා තියෙනවා මෙයා විශේෂ ධනස්කන්ධයකට හිමිකම් කියන කෙනෙක් වෙනවා කියලා. ඉතින් මෙහෙමයි. සාමාන්‍යයෙන් ගම්වල ওই කේන්ද්‍රය බලන මිනිස්සුන්ම ඒ වගේ ලැබීම් තියෙන මිනිස්සුන්ගේ කේන්ද්‍ර හරහා යම් දේවල් දැනගෙන ඒවට යම් ගැටලුකාරී දේවල් ඇති කරන අවස්ථා අපිට සමාජයේ දකින්න ලැබෙනවා. ඉතින් මේ දරුවටත් ඇත්තටම උනේ ඒ වගේ දෙයක්. ඒ කියන්නේ බානුමලි වඳින්නේ විශේෂ කෙනෙක්ව. බහිරව දේවතාවුන් වහන්සේව. එයාට හීනෙන් පෙන්නනවා බහිරව දේවතාවුන් වහන්සේව වඳින විදිහ. ඒ කියන්නේ මාත් ගොඩාක් දේවල් මේ පොතෙන් ඉගෙන ගත්ත බහිරව දේවතාවුන් වහන්සේ වඳින පුදන ක්‍රම, උන්වහන්සේගේ විශේෂ දේවල් ගොඩාක් මම මේ පොත හරහා ඉගෙන ගත්තා. මට ලොකු ප්‍රයෝජනයකුත් වුණා. පොත්ගුලි ඉන්න ශේෂ්ත්‍රයට වටින කියන දේවල් ටිකක් මේ පොතෙන් දැනගන්න ලැබුණා. ඉතින් ඒකට මම තක්ෂිට ගොඩක් ස්තුතියි මේ වගේ දේවල්. මොකද මේ කතාව ඇත්තටම ප්‍රබන්ධයක් හදපු කතාවක්. නමුත් අපිට මේක කියවන් යනකොට හිතෙන්නේ නැහැ මේක ප්‍රබන්ධයක් කියලා. අනික මේ තක්ෂි කියන්නේ ගොඩක් පොත් ලියපු කෙනෙක් නෙවෙයි. මේකේ ඇත්තටම සඳහන් වෙන්නේ නැහැ මෙයා ලියපු ආමාගේ කුළුඳුල් නවකතාව. හරි. මේ තමයි පුංචි කවි නිසදැස් කෙටි කතා ලියලිය ඉඳපු ජේ.ඩී. තක්ෂිලාගේ පළවෙනි නවල් එකම මේක හිට් එකක්. කියවලා නැත්නම් බය නැතුව කියවන්න මේ පොත. මම දැක්ක FB එකේ අද තක්ෂිලා කියනවා පොත ඉල්ලන්න එපා මංගාව පොතේ print නැත කියලා දාලා තිබුණ post එකක්. ඉතින් ඒ කියන්නේ ඒ තරම් පොත අලෙවි වෙලා. මේ වගේ ශානරී පොත්වලට කැමති අය අනිවාර්යෙන් මේ ෆොටෝ එක දැක්ක ගමන්ම මේ පොත කියවනවා. ඉතින් මේ අහිංසක බානුමලිට මොකද සිද්ධ වුනේ? යාට ඉන්නේ ආච්චි අම්මයි සීයයි යාගේ අම්මයි තාත්තයි නැහැ. අනේ මේ අහිංසක බානුමලි ගොදුරක් බවට පත් වුණා ගමේ ඉන්න කපටි ශාස්ත්‍රකරුවෙකුගේ. බානුමලිගේ ජීවිතේ තනිකරම නැත්තටම නැති වුණා. මේ කතාවේ අපිට තියෙනවා කොඩිවින ගුරුකම් බලිතොවිල් යාග හෝම ගැන බොහොම දේවල් තියෙනවා ඇත්තටම. බානුමලිට ඉතාම භයානක විදිහේ කොඩිවින කීපයක්ම කරලා බානුමලිව එයාට ලැබෙන්න තියෙන දේවල් වලින් එයාව ඈත් කරලා. මොකද බානුමලිට තියෙනවා විශේෂ ශක්තියින් කීපයක්.
ඉතින් මේ දේවල් ඔක්කොම අර කියන කෙනා විසින් මෙයාට නැති කරලා මෙයාව ලෙඩෙක් බවට පත් කරලා මේ බලන්න මේකේ গুপ্ত අමුතු චිත්‍ර තියෙන්නේ. ලෙඩෙක් බවට පත් කරලා ආච්චි අම්මව සහ සීයව එයාගේ ජීවිතෙන් අයින් කරා. එතකොට මෙයාගේ ජීවිතේට හම්බ වෙනවා විශේෂ කෙනෙක්. එතකොට මේදංක කියන කෙනා මෙයාගේ ජීවිතේට හම්බ වෙනවා. ඒ කියන්නේ මෙයාගේ කතාව ගොඩක්ම ඔය গুপ্ত පැත්තේ අයත් එක්ක තමයි මෙයාගේ ජීවිතේ ගොඩක් ගෙවෙන්නේ. මේදංක සහ මේදිනී කියන්නේ මේදංකගේ සහෝදරියක්. ඉතින් ඒ දෙන්න ගොඩාක් අමාරුවෙන් එයාගේ පැල්පතට වෙලා දුක් විඳින්මින් ජීවත් වෙන බානුමැදිව එයාලගේ ගෙදරට එයාලගේ වලව්වට අරගෙන ගිහිල්ලා යාව සෑහෙන අමාරුවෙන් ගොඩ ගන්නේ හරිම දුකක් විඳලා අවසානයේදී අර යාට වින කරපු ඒ අදාළ පුද්ගලයාට මොකද වෙන්නේ ඇත්තටම මේ බලන්න ලස්සන චිත්‍රයක් තියෙනවා බානුමලීට මොකද වෙන්නේ අවසානයේදී බානුමලීට ලැබෙන්න තියෙන දේවල් ටික ලැබෙනවද මේකේ අමුතුම කතාවක් තියෙනවා මේ බහිර්ජ කියන්නේත් මෙයාගේ ජීවිතයට සම්බන්ධ එක්තරා පුද්ගලයෙක් මම ඒක පොඩි කුතුහලයක් තියන්නම් බහිර්ජට කතාව මැදක් යනකොට බහිර්ජට අකරතැබ්බයක් සිද්ධ වෙනවා ඉතින් ඔයගොල්ලෝ බලන්න ඕනේ මොකද්ද සහ අවසානයේ මේ බහිර්ජ කියන කෙනා කොහොමද බානුමලීගේ ජීවිතයට ලං වෙන්නේ මේ පේනවද සිත පුරා සනසමින් ළඟ රැඳී මිට දමින් දුන්නු විශ්වාසයෙන් සනසුනා සිනහසින් පියසෙනේ නාමයෙන් රවටලා සෙනෙහසින් මුළු දිවේ හැඬවුවා වස්තුවට ලොබ වෙමින් දිනෙන් දින වැහැරෙමින් විඳ දුක් මොනතරම් නොදැනුනිද පියකුවන් නුඹට ඒ දුක් තැවුල් හුරතෙලෙකු විලසවිත් මගේ ළඟම දැවටෙමින් පෑසෙනේ හදවතින් පෑවේ පෙර සසරෙදිත් අන්න එතන තියෙනවා මොකද්ද සුරතලෙක් විලස ඇවිල්ලා මගේ ළඟම දැවටි මේ ඉන්නේ පෙර සංසාරෙත් මං ආදරය කරපු කෙනෙක් අන්න පොඩි ඉඟියක් දුන්නා ඔන්න මම ඊටු ටික කියවලා හොයාගන්නකෝ මේ කපටු කුමාරයා කවුද කියලා සහ මේ දංකගේ මේ කතාවට මේකට සම්බන්ධතාවයේ තියෙන බානුමලීටයි මේ දංකටයි මොකද වෙන්නේ සහ බහිර්ජයට මොකද වෙන්නේ අවසානයේ සහ මෙයාට ලැබෙන්න තිබුණු ලොකු දේවල් ටික මෙයාට ලැබෙනවද ඔන්න ওই ටික දැනගන්න නම් මේ පොත කියවන්නම වෙනවා 1350යි කතෘ ප්‍රකාශනයක් ඔයගලන්ට මේක ගන්න පුළුවන් පොඩ්ඩක් විපරම් කරලා බලන්න යාළුවනේ මේ වෙනකොට ලංකාවේ පුස්තකාලවල සහ පුස්තකාලවල ගන්න ඇති මේක ඊළඟ මුද්‍රණයත් ඉක්මනටම එයි අපි තාක්ෂිට කියමු ඊළඟ මුද්‍රණයත් ඉක්මනට ගේන්න කියලා මීට වඩා ලස්සන කවර් එකකින් එහෙනම් තාක්ෂිගේ පළවෙනි වෑයම සාර්ථකයි මම තාක්ෂිට සුබ පතනවා අනිවාර්යයෙන්ම පොත්ගුල්ල YouTube channel එක හරහා තාක්ෂි ගැන මම ඔන්න ලෝකෙටම කිව්වා හැමෝම තාක්ෂිගේ මේ පොත කියවලා බලන්න අනාගතයේ අපිට ඊටාම දක්ෂ ලේඛිකාවක් විදිහට අපිට තාක්ෂිව මුණ ගැහෙයි එහෙනම් යාළුවනේ එතකොට මේ තාක්ෂිගේ පළවෙනි පොතනේ තාක්ෂි ගැන මීට කලින් මම කතා කරලා නැහැ එතකොට මම නැවත තව පොතක් ගැන ඔයගොල්ලන්ට කතා කරනවාද මම පොත් දෙකක් ගැන කතා කරනවා මේ තමයි ශ්වේත කළුවර පේනවද කෞෂි මුතුකුමාරන ඔයගොල්ලෝ දන්නවද කෞෂි මුතුකුමාරනව ශ්වේත කළුවර කියන්නේ පේනව නේද මේකේ තියෙන අමුතුම විදිහේ චිත්‍රයක් ගැහණු ළමෙක් ඉන්නවා එතකොට මේක ලියපු කෞෂිගේ මේක 2021 බුක් ෆෙයාර් එකෙන් මම අරන් තියෙන්නේ කෞෂි ඒ වෙනකොට ලියලා තියෙන්නේ පොත් කීයයිද අපි බලමු ඒ වෙනකොට කෞෂි මම දැක්ක පොත් දෙකක් වගේ තමයි ඔව් හීන අහුරු අපි ආයෙත් දවසක පොත් දෙකයි හරි එතකොට ශ්වේත කළුවර කියන කතාව රහස් පරීක්ෂක කියන ශානරයට අයිති මේ කතාව මේකේ ඇත්තටම අභිරහස් කියන ඒ පැත්තෙන් තමයි තියෙන්නේ මේ ගෑනු ළමයෙක්ට වෙන මරණයක් ගැන. ඒ මරණේ සිද්ධ වෙන හිතා ගන්න බැරි විදිහකට මිනිමරුව හොයාගන්න හරියම අමාරු වෙනවා මේකේ. ඇත්තටම මේකේ ඉන්න එයාගේ යාළුවෝ ටික ආයේෂ් ඉන්නවා. ඒ වගේම ડોක්ටර් කෙනෙක් ඉන්නවා. මෙයාට මේ වෙන හදිසි මරණයට හේතුව මොකද්ද? ඇත්තටම මෙයාව මරලාද සීද විනාසාගෙනද? මේක ඉතින් යාළුවනේ පිටු තියෙනවා. ඔයගලන්ට ටිකක් කියවන්න පුළුවන් 470ක්. පිටු 470ක් තියෙනවා. ඒ කියන්නේ ඉතින් මේ ටිකක් ලොකුයි. මේක කියවන්න මේකේ තියෙන අභිරහස් මරණයක් ගැන ඇත්තටම. මේ මරණේ හොයාගන්න විදිහ. කොහොමද මේ ගෑන් ළමයා මැරුවේ? කියවලා බලලම ඔයගොල්ලෝ තීරණය කරන්න ඕනේ. මම මේක කියවලා ගොඩක් කල් මට අමතක වෙලා නෙවෙයි කතාව. සෑහෙන පොත් කියවන නිසා පොත්ගොල්ලට ඉතින් 100%ක් දැන් මේකේ කතාව ඔයගොල්ලන්ට කියන්න ඔළුවට නම් එන්නේ නැහැ. හැබැයි ඉතින් මේකේ තියෙන්නේ යාළුවනේ
මේකේ ඉන්න ගෑනු ළමයාව කතාවේ මුලින්ම යා මරණයට පත් වෙනවා. එතනින් තමයි කතාව පටන් ගන්නෙ. ඉතින් මෙයාගේ කතාව. ඒ කියන්නේ මෙයා කොහොමද මැරෙන්නේ? සූසයිඩ් කරගත්තද මෙයාව මැරුවද? අවසානයේ වෙනකන් හරිම කුතුහලයෙන් කියවගෙන යන්න පුළුවන් පොතක්. මට මතක හැටියට මම මේක කියවලා ඉවර කළා තමයි අතින් බිම තිබ්බේ. ඒ තරමට ලස්සනයි කතාව. හරිම වෙලාවකට දුකයි, වෙලාවකට හිතා ගන්න බෑ. ත්‍රාසය, භීතිය, කුතුහලය හැමදේම තියෙනවා. සහ මේ ටයිප් එකේ පොත් කියවනයි හොයාගෙන කියවන්න. මොකද කෞෂිමුතු කුමාරණ කියන්නේ මම දන්න විදිහට මගේ දැනුම හැටියට පොත් ගොඩාක් කරලා නැහැ. සහ අර නම කියූ සැනින් මතක් වෙන කෙනෙක් කියලා මම හිතන්නේ නැහැ. සම මනාගතේ ප්‍රාර්ථනා කරනවා. නම කියූ සැනින් මතකෙට එන විදිහේ කතුවරියක් වෙන්න කෞෂිමුතු කුමාරණට ලැබෙන්න ඕනේ හයිය. මොකද මේ පොත ලස්සනයි. යා හොඳට දීලා තිනවා. මේ වගේ පිටු 470ක් පුරාවට පාඨකයාගේ රසඥතාවය කොතනින්වත් කඩන්නේ නැතුව අල්ලගෙන යන්න පුළුවන් කියන්නේ එයා දක්ෂෙක්. ඉතින් මං හිතනවා අපි කෞෂික හොයාගමු. අපි FB එකේ හොයාගමු. මේකේ යාගේ ෆොටෝ එකක් නැහැ. මේක ග්‍රන්ථ එකකින් කරලා තියෙන්නේ. ඒ වෙනකොට නම් 990යි දැන් නම් ගන්න බෑ යාළුවනේ. ඒ කියන්නේ මේක 2021. ඒ මුදලට හම්බෙලා තියෙන්නේ. ග්‍රන්ථ පොතක් කියන්නේ ක්වොලිටි පොතක්. ඉතින් අනිත් ඒවා ක්වොලිටි නැතුව නෙවෙයි. ග්‍රන්ථ ගැන අපි දන්නවා. ඔයගොල්ලෝ ග්‍රන්ථ බුක් ෂොප් එකේ මේක හොයන්න. ඔයගොල්ලන්ට ඔන්ලයින් ඕඩර් කරලා ගන්න පුළුවන්. ලයිබ්‍රරිස් වල තියෙනවා. කියවන්න එහෙනම් යාළුවනේ අද මං ආවේ අලුත්ම දෙන්නෙක් එක්ක කෞශිගේ ශ්වේත කළුවර සහ තක්ෂිගේ ජේ.ඩී. තක්ෂිලාගේ බහිරව මේ පොත් දෙකම ඔයගොල්ලෝ අනිවාර්යෙන් හොයාගෙන කියවන්න. අමුතු දේවල්, গুপ্ত දේවල් කියවලා අපි නොදන්න දේවල් දැනගන්න ඕනේ. බහිරව කියන පොතෙන් නම් මම ගොඩාක් දේවල් පෞද්ගලිකව මගේ දැනුමට එකතු කරගත්තා. මං හිතනවා ඔයගොල්ලොත් එහෙම වෙයි කියලා. එහෙනම් යාළුවනේ එහෙනම් ඔන්න අද දවසත් ගෙවිලා ගියා. තයි පොංගල් දවස. නිවාඩු දවසක් කට්ටිය ගෙදර ගෙවල් වල සුවෙන් ඇති. ඉතින් පොත් කියවන්න, සතුටින් ඉන්න, පොත් වලට ආදරය කරන්න, පොත් එකතු කරන්න සහ මේ අවුරුද්දත් ආව ඔන්න බුක් ෆෙයා එකට දින ගණන් කර කර ඉන්න යාළුවනේ. ලස්සන පොත් ගොඩාක් අපි මේ අවුරුද්දෙත් එකතු කරගනිමු. එහෙනම් පොත් ගුලි ගිහින් එන්නම්. ආදරෙයි.